අපේ ජීවිතවලට දුක එනකොට දුම්නස එනකොට හැම වෙලේම අපි කියන්න හදන මොකද? කර්මය තමයි කියලා කියන්න හදනවද නැද? අපි කියනවානේ මොන කර්මයක්ද මේ? එහෙම කියනවද නැද්ද? මොන කර්මයක්ද කියලා බලන්න. ඔබේ මම ප්‍රශ්නයක් අහනවා මෙහෙම. ඔබේ ජීවිතයට දුක එනකොට ඔබේ ජීවිතවලට කලකිරීම එනකොට ඔබ මේකට අනුන්ට චෝදනා කරන්න පුරුදු වෙලා තියෙනවද නැද්ද? අරයා නිසයි මෙහෙම වුනේ, මෙයා නිසයි මෙහෙම වුනේ, ඌ මෙහෙම කරපු නිසයි මෙහෙම වුනේ කියලා අපි චෝදනා කරනවද නැද්ද? අපි චෝදනා කරන්න පුරුදු වෙලා ඉන්නවද නැද්ද? පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඒ පුරුද්ද තමයි අපිට ජීවිතේ ධර්ම මාර්ගය පවාහිම කළා දාන්නේ. ඇයි එහෙම කියන්නේ? අපේ ජීවිතයට එන දුකට වග කියන්න ඕන වෙන කවුරුත් නෙවෙයි. තමන්ගේ ජීවිතේ එන කලකිරීම වලට වග කියන්න ඕන වෙන කවුරුත් නෙවෙයි. වග කිව යුත්තේ මමත්වයමයි. එහෙනම් තමා කරගත්ත ස්වභාවයමයි වග කියන්න ඕන.